ස්ප්‍රේ එකකින් ගැහුවොත් එහෙම තනියෙන් බෑ. තා කොලෙජ් එකට අවශ්‍ය වෙන වතුර ටික ගෙන්න ගන්න ඕන, ඇද ගන්න ඕන. ඊට පස්සේ ඒක කරට ටැංකිය උස්සනවා, හරි වේසක් දරන්න වෙනවා. දැන් මේ වගේ ඩ්‍රෝන් එකක් පාවිච්චි කරනවා නම් අපේ සෞඛ්‍ය පැත්තෙන් විශාල ආරක්ෂාවක් තියෙනවා. වසත් එක්ක තමයි අපි පොහොර, කුසී රසායනික ද්‍රව්‍ය එහෙම මේ අපි ටෙස්ට් යොදන්නේ. එතකොට අපේ කුසී රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් අපිට යම් අපහසුතාවයකට පත් වෙන සිද්ධ වෙනවා. දැන් මේ වගේ ඩ්‍රෝන් එකක් පාවිච්චි කිරීමෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ විශාල වාසියක් සහ තෙල් අපතේ යෑම ගොඩක් අඩු වෙනවා. අනිත් එක තමයි ශ්‍රේෂ්ඨය යොදනකොට ශ්‍රේෂ්ඨයේ පැලයටම හරියටම මේ ඉලක්ක කරලා අපිට මේ තෙල් ටික අහක නොවන විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. අපි ගොවි ජනතාවට කියන්නේ මේ තමන්ගේ තියෙන ගොවි පොළට තෙල් ඉදරනකොට මේ වගේ ඩ්‍රෝන් එකක් පාවිච්චි කිරීමෙන් ගොඩාක් වාසිදායක පැත්තකට තමන්ට ලාභදායී විදිහට කරගන්න පුළුවන් කියන එක තමයි මගේ හැඟීම. මම ඩොක්ටර් සුරන්ත සල්ගාදු ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය හා වැවැලි කළමනාකරණ පීඨයේ උද්‍යාන භෝග හා අලංකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය. මේ දවස්වල ගොඩක් කතාබහක් සහ නැඹුරුතාවයක් තියෙනවා ඩ්‍රෝන තාක්ෂණේ. එතකොට අපි මේ ඉන්නේ ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණය ගැන පරීක්ෂණය කරන භූමියක ගොවි මහතෙකුගේ බඩිනගුවගාවක අපි අඩු ඉන්පුට් ප්‍රමාණයකින් කෘෂි කර්මාන්තය කරන්න දැන් ගොඩක් ක්‍රම හොයනවා. ඒතර ලංකාවේ තියෙන ගැටලු තමයි අපිට නිෂ්පාදන වියදම වැඩි. එතකොට ඒ අවශ්‍ය කරන යෙදුම් දැමීමට ශ්‍රමය අධික. අපි මේ කරන පරීක්ෂණයේ අද අපි මේ කරන්නේ ඇත්තටම තව පෞද්ගලික අපේ සුමති IT වගේ සහ අනිකුත් කෘෂි කර්මාන්ත පෞද්ගලික ආයතනයක එකතු වෙලා වයඹ විශ්වවිද්‍යාලයේ මේ ගොවියන්ගේ ක්ෂේත්‍රයේ අපි කරන්නේ ඩ්‍රෝන් තාක්ෂණයේ අපි කොහොමද වැඩි දියුණු කරන්නේ? ඒකේ ඒ පොහොර හෝ නැත්නම් කෘමිනාශක අපි ඉසනකොට ඒක ගොවියට සහ පරිසරයට ලාභදායී වෙන විදිහට කොහොමද ඒක හසුරුවන්නේ කියන පරීක්ෂණයක් තමයි අපි මේ කරන්නේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මිනිත්තු 8-10 වගේ වෙලාවකින් ඉසීම කරන්න පුළුවන්. මේ තාක්ෂණය අපේ ක්ෂේත්‍රවලට අපි කියන කැලිබ්‍රේට් වැලිඩේට් කළ යුතුයි. ඊට පස්සේ අපි ඩ්‍රෝන තාක්ෂණي ගොවියාගේ අතට යවිය යුතුයි. එතකොට ඒ කාර්යතාවේ කොටසක් තමයි මේ අද වෙන්නේ. ඉතින් මම හරි බොහොම සන්තෝෂයි මේ සුමති ආයතනය වගේ ආයතන ඒ හරි විද්‍යාත්මක මානසිකත්වයකින් ඒගොල්ලන්ගේ ඒ සේවාව කරන එක. මේ භෝග වලින් අපිට පුළුවන් දැන් ඩ්‍රෝන තාක්ෂණින් භෝග වලින් තියෙන දත්ත ගන්න. භෝගය අල්ලන්න නැතුව භෝගයේ පරීක්ෂා ස්පර්ශ නොකර අපිට පුළුවන් දත්ත ගන්න. සුබපතනවා මගේ සිසුවන්ට සහ අපේ මේ ආයතන වලට සහ අපේ විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂණ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අපිට හැකියාව කියලා. බොහොම ස්තුතියි.